හැමෝටම මේ වෙලාවේ විශේෂ පණිවිඩයක් මතක් කරන්න තමයි මේ පුංචි වීඩියෝ එක දාන්නේ. අපේ නමින් ෆේක් accounts pages පහුගිය ගෙවී ගිය මෑතකාලීන ඉතිහාසය තුළ විවිධ කණ්ඩායම් නිර්මාණය කරලා අපේ වැඩපිළිවෙලට පහර දෙන්න විවිධ උත්සාහයන් විටින් විට අරගෙන තිබුණ අපේ චරිතයට සහ වැඩපිළිවෙලට හානිදායක වෙන විදිහට ඊට අදාළ සාක්ෂි සහ ඒ වගේ IP address ඔක්කොම අපි තියාගෙන ඉන්නේ. සහ ඒ අදාළ පුද්ගලයන් හොයාගෙන පුද්ගලිකව දැනුවත් කළ යුතු දැනුවත් කිරීම සිදු කරන්නට යෙදුණා ඒ අදාළ කාලවලදී. අද අපි උදේ කොළඹ ගිහිල්ලා ආපහු නුවර දැන් මේ යනින් ගමන් තමයි මේ පාරයිනේ වාහනේ නතර කරලා මේ පුංචි වීඩියෝ එක කරන්නේ. ගංගසිරිපුර ධම්මාලෝක තේරෝ කියලා මගේ නම තියෙන අවසාන ඕ අකුර ගංගසිරිපුර ධම්මාලෝක තේර කියලා පේජ් එකක් නෙවෙයි ෆේක් account එකක් හදලා මම සඳගිරිසෑ මළුවේ පිළිම වහන්සේට වැඳගෙන ඉන්න ඡායාරූපයක් කවර් ෆොටෝ එක විදිහට දාලා මගේ Facebook page එකේ ප්‍රොෆයිල් පික්චර් එකම ප්‍රොෆයිල් පික්චර් එක විදිහට භාවිතා කරලා Facebook account එකක් හදලා අද උදේ මම කොළඹ යනකොට මට ආපු නොටිෆිකේෂන් චෙක් කරනකොට පසුගිය කාල පරිච්ඡේදයේ කරපු ව්‍යාපාරික වැඩමුළු ඒ වගේම විවිධ පින්කම් වල පින්තූර වීඩියෝස් ළඟ ඒ account එකේ ෂෙයා කරලා තිබුණා. ඒකත් එක මට ටක් ගාලා නොටිෆිකේෂන් එනවා මගේ ඔරිජිනල් පෝස්ට්ම ෂෙයා කරලා තිබුණේ ඒ ෆේක් එකේ. ඊට පස්සේ මම පුද්ගලිකව මැසේජ් කරලා ඒ කරන කාර්යයේ වැරදි බව ඒ වගේම නොගැලපිල්ල සහ කොයිතරම් පහත් ක්‍රියාවක්ද කියන එක සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ගයන් ගන්න වග දැනුවත් කරන්නට යෙදුණා. මම ඒක සාමාන්‍යයෙන් ගණන් ගත්තේ නැහැ මොකද ඔය වගේ හරි කසේරුකාවක් නැති ඒ වගේම හරි ජන්මයක් නැති විවිධ පුද්ගලයෝ සාමාන්‍යයෙන් ලෝකේ එදත් ඉන්නවා අදත් ඉන්නවා හෙටත් බිහි වෙනවා ඒක සාමාන්‍යයි. නමුත් ගැටලුව තියෙන අපිට ඒ වගේ දේවල් වෙනකොට දිගින් දිගටම බලාගෙන ඉන්න බෑ. ඉතින් මේ වෙනකොට අද දවස තුල අද අපි විශේෂ මගේ පුද්ගලික කටයුතු ගණනාවකට කොළඹට ගිහිල්ලා ඒ කටයුතු ඉවර කරලා ආපහු නුවර යන ගම ඒ වගේම හෙට උදේ පාන්දර ලස්සන වැඩ ටිකක් පටන් ගන්න අපේ කොල්ලෝ ටිකත් එක්ක ලියුම් 300ක් තිබුණේවා මේ දවස් දෙක තුනේ කියවලා ඒවා ඔක්කොම ලිස්ට් කරගෙන ඊට පස්සේ අපේ තරුණ හාමුදුරුවෝ වෙනුවෙන් පවත්වන තරුණ භික්ෂු කතිකාවතේ කටයුතු සංවිධානය කරමින් මේ මගේ පුද්ගලික කටයුතුත් කරගෙන අපි හෙට වැඩ පටන් ගන්න යන වෙලාවේ අද දැන් හවස් වෙනකොට මට ස්ථාන කිහිපයකින් ආරංචි ආවා අද දවස තුල අපේ තරුණ ස්වාමින් වහන්සේලා කිහිප නමකට ඒ වගේම ව්‍යාපාරික වැඩමුළු වලට සහභාගී වෙච්ච අපේ ව්‍යාපාර කරන අයටත් ඒ වගේම තවත් කාන්තා පිරිමි මේ හැම කොට්ටාසයකටම අද දවස තුල ඒ ෆේක් account එකෙන් chat කරලා සමහර කෙනෙකුගෙන් ආගමික ව්‍යාපෘතිවලට මුදල් ඉල්ලීම් කරලා තියෙනවා ඊට අදාළ බැංකු ගිණුම් විස්තර දාලා තියෙනවා. ඒවට අදාළ ස්ක්‍රීන්ෂොට්ස් තමයි මේ වීඩියෝ එකේ මම අවසානයේදී දාලා තියෙන ඔබට බලන්න පුළුවන්. මුදල් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර ගොඩනගා ගන්නට ශක්තියක් වෙන වගේ සිහිපත් කරලා ඊට අදාළ රුපියල් 4000 ගානක මුදලක් ඩිපොසිට් කරන්න කියන ඉල්ලීම සිදු කරමින් chat කරලා තියෙනවා. ඒ වගේම විවිධ අයුතු යෝජනා කාන්තා පාර්ශවයට ඒ වගේම පිරිමි පාර්ශවයට ඒ වගේම භික්ෂුන් වහන්සේලාට විවිධ අයුතු යෝජනා කරමින් ලක්ෂ ගණන් වැටුප් ලබා දෙන විදිහට විවිධ ඊටාම අපේ චරිතයට අපේ වැඩපිළිවෙලට හානිදායක වෙන විදිහට හානි කිරීමේ අරමුණින් තමයි මේ කාර්යය කරන්නේ. ඉතින් ඒ ෆේක් account එකේ IP address එහෙම ඔක්කොම අපි සේව් කරගෙන තියෙන්නේ. ඒ වගේම chat කරන්න වෙනම අපේ කණ්ඩායමකුත් අපි අපේ group සරහා වෙනම දාලා තියෙනවා. ඊට අදාළ chat කරපු ඒ සාක්ෂි ඔක්කොම අපි සූදානම් කරලා වෙනම තියාගෙන තියෙන ඒ පුද්ගලයාට අදාළව ගත යුතු නෛතික ක්‍රියාමාර්ග ඊටාම ඉක්මනින් ගන්නට අවශ්‍ය කරන කටයුතු කරනවා. මොකද මේ වගේ මිනිස්සු මං හිතන්නේ රටට සමාජයට ජාතක කරපු දෙමව්පියන් පවා මං හිතන්නේ කරුමක්කාරයින් විදිහට ඒත්තු ගැන්වෙන මට්ටමේ චරිත තමයි මේ වගේ. මම දන්නේ මොන වගේ පෞල් පසුබිමක් තියෙන මොන වගේ අයද කියලා. කෙසේ වුණත් මීට අදාළ ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කරනවා. මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට friend request දාලා මම හිතන්නේ friendsලා 63ක් මේ වෙනකොට ඇඩ් කරගෙන තියෙනවා. මේ පහත වීඩියෝ එකේ ඔබ මේ ස්ක්‍රීන්ෂොට් එකේ දකින ඡායාරූපේ දැක්වෙන account එක මගේ හෝ අපේ කණ්ඩායම යටතේ පවතින අපේ ගිනුමක් නොවන වගත් මේක අපේ වැඩපිළිවෙලට
සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයක් දරන අපේ වැඩපිළිවෙලට හානි කිරීමේ සහ අපේ චරිතයට හානි කිරීමේ අරමුණින් කටයුතු කරන ඊටාම පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙකු විසින් නිර්මාණය කරපු account එකක් වගේ සිහිපත් කරන ගමන් කිසිම කටයුත්තකදී ව්‍යාපාරික වැඩමුළු වේවා ඒ වගේම දුෂ්කර පළාත්වල නිවාස හැදීම් වේවා ආධාර උපකාර අපිට අවශ්‍ය නම් ඒ ඉල්ලීම් වේවා ඒ කිසිම දෙයකදී මම කිසිම වෙලාවක FB Messenger පාවිච්චි කරන්නේ නැත කිසිවෙකුට Facebook Messenger හරහා ප්‍රතිචාර දැක්වීමක් මගේ FB account එකෙන් හෝ page එකෙන් කිසිම වෙලාවක කරන්නේ නැහැ. ඒ වගේම වෙනත් කිසිම WhatsApp number එකකින් පුද්ගලික හෝ පොදු කාරණාවන් අපි chat කරන්නේ නැහැ. 0.714.96.20.50 මගේ දුරකථන අංකයෙන්ම පමණයි අදාළ පුද්ගලික හෝ පොදු ඕනම කටයුත්තකට අදාළ ගනුදෙනු කටයුතු කරන්න. ඒක නිසා 0.714.96.20.50 දුරකථන අංකයෙන් තමයි මගෙන් ඔබට calls ආවත් එන්නේ. ඒ වගේම යම්කිසි පණිවිඩයක් හෝමාරු කරන්න chat කරත් භාවිතා වෙන්නේ අවසානට 20.50 තියෙන මගේ WhatsApp number එක පමණක් වගත් කිසිම විදිහකට Messenger හෝ වෙනත් WhatsApp number ඒ වගේම වෙනත් කිසිදු app එකක් අපි පාවිච්චි නොකරන වගේ සිහිපත් කරන ගමන් මෙන්න මේ fake account එක පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඔබට යම් විදිහකට chat කරලා තියෙනවා නම් ඒ පිළිබඳව සියලු තොරතුරු සහ අදාළ link ඔක්කොම share කරගෙන බැංකු ගිණුම් විස්තර ID numbers address ඒ සියලු තොරතුරු හැකි ඉක්මනින් මට ලබා දෙන්න කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක පුළුවන් හැමෝම මම වෙනුවෙන් ෂෙයා කරන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි.